සුබ උදෑසනක් හැමෝටම. සුබ දවසක් හැමෝටම. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා මොරුංගා උයන්නේ නැතුව තෙල් දාන හැටි. ඒ කියන්නේ පොඩි අපි තෙම්පරාදුවක් හදනවා. ඉතින් ඉස්සෙල්ලා මොරුංග ටික හොදගෙන මෙන්න මේ වගේ දෙකට පලා ගන්නවා. පලාගෙන ඉවරලා අපි මෙන්න මෙහෙම මදේ සූරලා අපි එකතු කර ගන්න ඕනේ එක තැනකට. මේ හැන්දක් කරගෙන සූරන්න. රසයි මේක. ඔයගොල්ලෝ කාලා බලන්න මේ විදිහට කරලා. මේක ඇත්තටම මේ මුරුංග වල ගොඩාක් විටමින් තියෙනවානේ. ඉතින් මේ දවස්වල මුරුංග කොලත් වේලලා පවුඩර් හදලා පිටට යවන්න දීකුත් තියෙනවා. ඒ වගේම හරිම මේ ගුණාත්මකයි කියලා දැන් මුරුංග කොළ එහෙම ටිකක් ගණන් මම හිතන්නේ වේලලා කුඩු කරලත් ඒව යවන ක්‍රම සහ විදි තියෙනවා පිටට යවන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට කොහොම මොරුංග පොත් ටික අයින් කරලා මදේ විතරක් ගන්නවා. මොරුංගයි කරල දෙකට පළලා මෙන්න මේ වගේ මදේ සූරගෙන මෙන්න මේ විදිහට එකතු කර ගන්න ඕනේ. මේ වගේ හැන්දක් ගත්තා නම් ලේසියෙන් මදේ සූරන්න. මේ වගේ මද ටික වින් කර ගන්න ඕනේ. ඉතින් මේක නම් අපි දෙන්නෙකුට ඇති වෙන්නේ තමයි මම හදලා තියෙන්නේ. අපි බලමු මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මේකට අවශ්‍ය වෙනවා ලුණු, අමු මිරිස්, පොඩි තක්කාලි ගෙඩියක් සහ උඹලකඩ ටිකක්. උඹලක දාවහම මේක ගොඩක් රසයි. දැන් අපි මේක හොඳට මෙහෙම ටිකක් බෙද ගන්න ඕනේ. ඉන් පස්සේ අපි මේ අර සූරගත්ත මුරුංග මද ඒ ටික ඔක්කොම මේකට දාලා මේක හුද්ද කලවම් කරනවා. ඇත්තටම මම මේ හැම කෑමක්ම හදන්නේ මගේ අම්මා කෑම උයනවා බලන් ඉඳලා. අම්මා අද නම් ජීවිතෙන් අතර නෑ. ඒ වෙනාට අම්මා නැති වුණාට අපි මැන්නකාම අම්මා අපි හිතලා ඉන්නවා. අම්මා උගන්වපු දේවල් අම්මගේ හොඳ හැම දෙයක්ම අපි ඉදිරියට අරගෙන යනවා. ඉතින් ඒක නේ මේක හරිම කස්සයි.
ඔයාලත් හදලා කාලා බලන්නකො රසද කියලා. මේ තියෙන්නේ මගේ උදේ ආහාරය. ඔය පේනව නේද දුම් දානවා.